හැමෝටම සුබ නත්තලක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එක අපි ගන්නේ හරියටම 2025 12:25. ඒ කියන්නේ නත්තල් දවසේ. හැබැයි ඔයාලා මේ වීඩියෝ එක බලද්දී නත්තල පහුවෙලා තියෙන්න පුළුවන්. ඉතින් හිතුවා නත්තල දවසේ යාළුවොත් එක්ක පොඩි ගමනක් යන්න අපි යන්නේ මේ පිඹුරත් ඈවේ. මේ ඔයාලට පේන්නේ ඉසඩි ඇල. මේ ඇල පොඩියට පෙනුනට මේකට අලියෙක් වටනත් ගොඩ එන්න නම් ටිකක් අමාරුයි. මේ තියෙන පිඹුරත් ඈවට යන පාර පුළුවන් විදිහට පොඩි වීඩියෝස් ටිකක් ගත්තා. නත්තල් දවසේ නිවාඩු නිසා ගොඩාක් අය පිඹුරත් ඈවට මේ වෙද්දි ඇවිල්ලා හිටියා. වැහැලක් තිබ්බේ. ඒක නිසා යන පාර චුට්ටක් මඩ වෙලා තියෙනවා. මේ පාර විතරක් නෙවෙයි පිඹුරත් ඈවට යන තව පාරක් තියෙනවා. ඔන්න අපි දැන් පිඹුරත් ඈවට ආවා. අපි එද්දි නම් අපේ යාළුවෝ ටික කලින්ම ඇවිල්ලා හිටියා. අපිට චුට්ටක් පරක් වුණා. අපි එද්දිම යාළුවා වැඩ පටන් අරගෙන. ඉතින් ආපු ගමම අක්කා මට යාළුවා කෑම ගෙනලා තිබ්බා එක්ස්ට්‍රා. ඒවා හැම බෙදලා දුන්නා. අක්කා මං කරේ මං කාපු එක. මෙයාටත් කටවල් දෙක තුනක් කවලා මාත් කෑවා. ඉතින් මෙතන මෙයාලා ටිකක් ඔය ජොලියක් දාන ගමන් අපි එතෙන්ටලා චුට්ටක් බලන් හිටියා. ඔය පේනවනේ මෙතනින් අපේ පිට එක ආපු පැංචි ආපු වෙලාවෙ ඉඳන් ඔතන නටනවා ඉවරයක් නැහැ. හොඳ වතුර තමයි ඔය මඩ වෙලා තියෙන්නේ. යාම නටලා. මෙයාලගේ මේ ජොලිය වුණාට පස්සේ තමයි අපි කට්ටියම නාන්න පිඹුරත් ඈවට බහින්න ඉන්නේ. තව ටික වෙලාවක් යයි මම හිතන්නේ මෙයාලගේ මේ ජොලිය ඉවර වෙන්න මෙයාලගේ පාටි වුණ ගමන් අපි ඔක්කොමලත් එක්ක ගිහිල්ලා හොඳට නා ගන්නවා පිඹුරත් ඈවේ. ඉතින් වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. මෙයාලගේ පාටි එකත් ටික ඉවර වීගෙන ආවා. අපි දැන් ඔක්කොමලා පිඹුරත් ඈවට නාන්න බහින්න තමයි හදන්නේ. ඉතින් ඔයාලට පේනවදිනේ වතුර ගොඩාක් නැහැ. වෙනද මීට වඩා වතුර ගොඩක් තියෙනවා. වතුර ටිකක් අඩුයි. ඒ වුණාට මාර ලස්සනයි මේ තැන. දැකපු අය ගියපු අය දන්නවා. මෙතන මේ අර මේ මැමි උඩ මෙතනින් පැනලා ගොඩක් අය අර එහා පැත්තෙන්වත් ගිහිල්ලා ඔය වගේ උඩ ඉන්නවා. ඇත්තටම මම නම් ඒවට බයයි. අපේ ආසනනුත් ඇත්තටම ඒවට බයයි. ඉතින් අපිත් එක ගියපු අයියලා නම් ඔතනින් පැනලා ඔහොම අරහෙට මෙහෙට පීනුවා. ඉතින් අපි දෙනවා නියමට ගියේ නෑ. ඉතින් ඇත්තටම මේ හරිය මාරම ලස්සනයි මේ view එක. ඉතින් දැන් අපි ඔය එතනින් පල්ලෙහාට බැහැලා නාන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ. ya එකක් එන්න. කොහොම හරි ඉතින් ඔන්න
අපි වතුරට බැලලා දැන් නාන්න තමයි හදන්නේ. හරිම ෆන් ඉතින් ඊයේ දවස. අපි තාම ඉතින් මේ අරන් ගිහලා නෑවා. මේ මං තාම නෑ මේ මෙතන යන්න හරි අමාරුයි. කියන්නේ මේ පුදුම තරම් ලිස්සනවා. මං කලින් ඇවිල්ලා තියෙනවා දෙපාරක් විතර. ඒ වුණාට ඔච්චර ලිස්සුවේ නැහැ මීට කලින්. ස්ලිපර්ස් දෙක දාගෙන යන්න ඕනේ නැත්තම් නම් ලිස්සනවා. අපේ ගියපු පොඩි කෙනෙක් වැටලා තුවාලත් වුණා. මේ තව අපේ අයියා කෙනෙක්ගේ පිටත් එක්ක හීරුණා. එයත් වැඩිලා. ලිස්සන නිසා පරිස්සමෙන් ඔය හරිය යන්න ඕනේ. ඉතින් මේ වෙද්දි නම් අපි ඉතින් නාලා. මොකද මං දෙවිගෙන හිටියේ නැහැ කියලා අක්කල් ටික එකතු වෙලා මට හොඳටම වතුර ගැව්වා පොඩි අයයි ඔක්කොමලා. මේ හරි ජොලි ඉතින් මෙතන ගියපු අය දන්නවා ඉතින් මීට වඩා වතුර ගොඩාක් තියෙන දවසක් තියෙනවා. ඉබ්‍රතාව සුකරේ පට්ට පොඩි එකේ නම එයා කොහෙද? ඈ? යම ෆාසිකුඩ යන් කිව්වා. යනකොට එයා වෙන 2යි කාලයි. මේ 7යි ගොඩ බීච් එකට වෙන 5යි ගාන. යකෝ 6ට ආවද? 6මාරු ගොඩ. අඩෝ. නම් කියලා දීර්නේ කරා. හයිද නෑ කියලා. ලිස්සන තරම හිතාගන්න පුළුවන් ඔය මං ඇවිදින විදිහින්. ඇත්තටම මෙතන හරි ෂෝක් අනේ. අපි දැන් ගොඩක් වෙලාවට නාලා ඉවරයි. දැන් අපි මේ යන්න හදන්නේ. ඊට කලින් ඉතින් මම මෙයාට කිව්වා වීඩියෝස් ටිකක් ගන්න කියලා. ඊට කලින් ඇවිල්ලා තිබ්බට මේ වීඩියෝ ගත්තා මං. හැබැයි මට vlog එකක් එඩිට් කරගන්න බැරි වුණා. ඔන්න ඔතෙන්දී මම ලිස්සලා වැටෙන්න යනවා. ඒ තරම් ලිස්සනවා මං අර ඉස්සල්ලා කිව්වා වගේ. ඉතින් මෙතෙන්ට එන හැමෝම පරිස්සමෙන් නාලා යන්න. ඔයාලගේ ජොලිය අරගෙන පරිස්සම් වෙලා යන්න. මොකද ඔතන උඩින් ගොඩක් අය වැටලා හොස්පිටල් අරන් ගියපු අවස්ථාවක් තිබුණා. ඒ කියන්නේ මීට කලින්. ඉතින් මේ හරි ෂෝක් මෙතන. ඉතින් ඔයාලත් එහි අත කණ්ඩියේ පොළොන්නරුවේ යටනගම වෙලාවට නම් එතනට ඇවිල්ලා නාලා යන්න, ජොලියක් දාලා යන්න එන්න. අවුව කරයි. ඔයාලට පේනවා නේද මෙතන වැටෙන ලොකු දිය ඇල්ල. මෙතන පල්ලෙහා ඉස්සර ෆොටෝස් ගන්න බහින්න පුළුවන්. ඒ වුණාට මං හිතන්නේ වැස්ස වැහලා වැඩි කමටද කොහෙද මේ ඔක්කොම කඩාගෙන ගිහිල්ලා දැන් නම් පල්ලෙහාට බහින්න අමාරුයි. මේතන මාර්ම ලස්සනයි. මේ අපේ හස්බන්ඩ් මේ අද තමයි මේක මෙච්චර මෙහෙම ලස්සනට දැකලා තියන්නේ. යා මීට කලින් ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට අද තමයි මේක හරියටම දැකලා තියෙන්නේ. ඉතින් මෙතන මාර ලස්සනයි මේ වීඩියෝ වලට පේනවට වඩා. ඉතින් කියලා වැඩක් නැහැ. පුදුම ලස්සනක් තියෙන්නේ. ෆොටෝස් වීඩියෝස් ගන්න මාරම ලස්සනයි. ඉතින් අපි එතනින් ඒ දිය ඇල්ලක් බලලා දැන් ගෙදර යන්න පිටත් වුණා. ඇත්තටම අපි ඒ ඇඳුම් පිටින්ම තමයි ගියේ. ආයෙ ගෙදර ගිහලා නා ගන්නවා කියලා. මොකද මේ දැන් ඇවිල්ලත් මෙයාලා අපම කෑවා. මොකද මෙයාලා කාලා නෙවෙයි නාන්න ගියේ. එතනත් නට සින්දෝ කීකී මෙයාගේ වැඩේ කණ එක. ඉතින් ඔහොම කාලා එහෙමම ඇඳුම් පිටින් අපි ඉතින් බයික් එකේ අපෝ ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ඉතින් නාගත්තා. මේ අපි එතනින් එද්දි කොහොම හරි හවස මාට විතර ඇති. ඔය පින්න දෙක විදියකට ඉඳගෙන බත් ටිකවත් කන්න බෑ. එතනත් නටනවා. එහෙනම් නැත්නම් දවසේ අපේ vlog එක මෙතනින් ඉවරයි. අපි එහෙනම් ගිහින් එන්නම්. bye bye. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ආදරේ.